ආයුබෝවන් භාෂාව සාහිත්‍ය එක්ක බැඳුණු රසබර තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගන්න හෙළබස්ල කර අපි අද කල්පනා කළා ලංකාවේ ප්‍රධානතම ඓතිහාසික නගරයකට ඒ නම ලැබුණු හැටි ගැන හරි ලස්සන ජනප්‍රවාදයක් ඔබට අරන් ඉන්න. ඉතින් මතක් කරනවා වීඩියෝ එකට යන්න කලින් තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එකෙන් අපිව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දෙන්න සහ share කරන්නත් අමතක කරන්න එපා කියලා. ලංකාවේ විවිධ ප්‍රදේශවලට විවිධ නම් යෙදලා තියෙනවා. ඒ නම් බොහෝමයක් අපි නොදන්න හරි රසවත් ගැඹුරු කතාවක් තියෙනවා. අපි අද බලන්න යන්නේ මහනුවර නගරයේ මුල් නම නැත්නම් පුරාතන මූලාශ්‍රවල සඳහන් නම වෙච්ච සෙන්කඩගල කියන නම කොහොමද මහනුවරට වැටුනේ කියලා. මීට සියවස් ගණනාවකට කලින් මහනුවර ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ කටුකුළු දනව්ව කියන නමින්. මේ ප්‍රදේශයේ මුල්වරට නගරයක් ඉදිකිරීමේ අදහසක් ඇති වෙන්නේ ගම්පොළ රජධානියේ රජකම් කරපු වික්‍රමබාහු රජතුමාට. මේ රජතුමා තමන් යටතේ හිටපු සිරිවර්ධන කියන අමාත්‍යවරයාට කටුකුළු දනව්වේ ආරක්ෂිත නගරයක් ඉදිකිරීමේ වගකීම බහර කරනවා. කටුකුළු දනව්වට ආපු සිරිවර්ධන ඇමතිතුමාට වනගතව භාවනා කරන තාපසයෙක් මුණ ගැහිලා තියෙනවා. මේ තාපසතුමාගේ නම තමයි සෙන්කන්ද. ඇමතිතුමා සහ තාපසතුමා කතා බහ කරමින් ඉන්න අතරවාරයේ හාවෙක් පසුපස පන්නාගෙන යන නරියෙක්ව මොවුන්ට දැක ගන්න ලැබිලා තියෙනවා. හදිසියෙම මේ හාවා ආපසු හැරිලා නරියගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. මෙන්න මේ සිදුවීම දැකපු තාපසතුමා ඇමතිතුමාට කියලා තියෙනවා හාව නරියව ලුහු බඳින්න පටන් ගත්ත තැන කේන්ද්‍ර කරලා නගරය ඉදි කරන්න කියලා. මේ ප්‍රකාශය ඉස්මුදුනින්ම පිළිගත්තු සිරිවර්ධන ඇමතිතුමා ඒ ස්ථානය මැදි වෙන විදිහට නගරය ඉදි කරලා තියෙනවා. ඒ ස්ථානය තමයි වර්තමාන දළදා මාලිගාව පිහිටි ස්ථානය විදිහට ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ ඉදි කරපු නගරයට තාපසතුමාගේ නමට ගෞරවයක් විදිහට සෙන්කඩගල කියන නම යොදලා තියෙනවා. සිරිවර්ධන කියන ඇමතිතුමා විසින් මේ නගරය ඉදි කරපු නිසා සිරිවර්ධනපුර විදිහටත් මේ නගරය හැඳින්වෙනවා. ඒ වගේම සෙන්කඩගල ගැන තවත් මතයක් තියෙනවා. මේ සෙන්කඩගල ප්‍රදේශයේදී ඕනෙම සතුරු සේනාවක් හරි ලේසියෙන් ඛණ්ඩනය කරලා ජය ගන්න පුළුවන් නිසා සෙන්කඩගලපුර කියන නම යොදනවා කියලා තමයි ඒ මතයෙන් කියවෙන්නේ. ඉතින් එදිනෙදා දකින එදිනෙදා අහන කියවන සිංහල භාෂාවේ වචනවල නම් ගම්වල අලුත් වටිනා තොරතුරු දැනගන්න එකතු වෙලා ඉන්න හෙළබස්ලා කරත් එක්කම